වහන්සේගේ හදවතින් මාට මොනතරම් ආලේ කරනවද කියා. ඔබ වහන්සේ බයි කියන්නේ ජීවිතේ හැමදාම සතුටින් ගත කරන්නද කියලා. පරිස්සමට. රූපා ඉතින් ප්‍රකාශ කරන්නකො මාහිමියනි. ඔයාගේ අපාලාගෙන මේ මල්වත්තෙන් එහා මල්වත්තට පැන ඒ මල්වත්තෙන් එහා මල්වත්තට පැන අපි දෙන්න පම්පෝපෙන් කාලෙකට කොළනවා හත්තලා. සත්‍යකින්මයි ඔබ වහන්සේගේ අතිනතරකින ඔබ වහන්සේගේ රාජමන්දිරයට ආදපට ඔබ වහන්සේ මට ලබා දෙන අපිනෝ අමිලෝ ප්‍රේමයක්. ඒ ප්‍රේමේ මම සපති හමාරයි මගේ සාමීනි. මන්දන්නවා මගේ රත්තරන්නේ ඔයා මා ළඟ හැම මොහොතකම මා කියන මම දන්නවා. ඉතින් සාමීනි අමතක වුණාද? ඒක සක්ෂියක් බමුණන් අෂ්ටක කියන්නේ ඔබ වහන්සේට මම පොරොන්දු නම් මම කෝර මස්තකයේදී ඒ පොරොන්දු නේ මම කිසිතා පිටින්නේ. මම කාට කියලා තියෙනවා දේව කාර්යයට වඩා උතුම් රාජකාරිය කොලාපන් කියලා මේ කන්නේ. ඒකත් මොකට මොනතරම් ප්‍රකාශ කරත් අවවාද අනුශාසනා දුන්න නේ ඔබගේ අඬ පිළිපදින්නේ ඔහු. ආපුතෙන් ඕක දාපුතේ. ඔන්න සම්ප්‍රාර්ථන කියනකොටම කිසි දෙයක් නොදන්නා ගන්නට. මකෝ උඹාව මං කියලා තියෙන නේත්. ඉවලුම්ම දෙවියන්ගේ දේවා හිරුවාදයි. නිරෝගී සම්පත්තිය උදා වේවන්නඹට යහත් කාලයක් අපේ රාජ මන්දිරෙම රැඳී සිටින්නට. මම මගේ රත්තරන් සූපා එක්ක නෙවුතු මහන්තලාවේ අද හෝරාවක් විතර කාලේ ගත කොල්ලා මොකෑ බොල පොට ගහපු එන්නේ. දෙවියන් වහන්සේ වැරද්ද තමයි ප්‍රමාද විල්ල. අධික රාජකාරී කරද්දී ප්‍රමාද වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් දැනකට ඒ කලට වේලාවට ඔබ රාජ මන්දිරයට පැමිණෙන්නට. රූපා මං අත පකහන්නේම රාජ මන්දිරයට ආවේ වැදගත් පුළා නැග්ගම සාකච්ඡා කොළඹ. වැදගත් ප්‍රශ්නයක් ප්‍රකාශ කරන්න ස්වාමීනි. ඔබ වහන්සේට අයිතිය තියෙනවා. ඉතින් කොමක්ද වැදගත් රාජකාරී කටයුත්ත? මකෝ මට අල්ලගත්ත නුවරෙන් හකුම්පතක් එවලා තියෙන එතුමට විරුද්ධව ඒ රටවැතියෝ කැරලි කෝල කහනා කියලා මට හුද්ද කොටන් දෙන්න කියලා හකුම්පතක් එවලා තියෙන මම යන්න ඕනේ. ඒ මොකද? මොකද? අබ්බේ ඒ පතුරු කැරල්ල මන්න පවත්වන්න මං හුද්ද කොටන් යන්න ඕනේ. ඒ මොකද? යුද්ධ කරන්න.